ආයිබෝවන් මම මහනුවර ප්‍රවීණ ජෝතිර්වේදී සමිත ප්‍රියදර්ශන සල්ගාදු යෝග සංග්‍රහයේ ප්‍රධාන ඇඩ්මින්වරයා ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව හා මන්ත්‍රගුප්ත විද්‍යාව පිළිබඳ YouTube channel එකක් කරන්න මගේ ගොඩක් කල් අදහසක් තිබ්බා. නමුත් ඒකට අවශ්‍ය කරන පසුබිමක් සැකසුන්නේ නැහැ. ඒක නිසා මම තීරණය කරා කොහොම හරි මේ වැඩේ පටන් ගන්න ඕනි කියලා. ඒ වැඩේ ආරම්භ කිරීමේ මුල් පියවර වශයෙන් වීඩියෝ කීපයක් සකසමින් යනවා මේ දවස්වල. ජ්‍යොතිෂය මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ජ්‍යොතිෂය කියලා කියන්නේ මහා සාගරයක් වගේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. කේන්දර හදන්න, කේන්දර බලන්න, කේන්දර ලියන්න, පලාපල නිවැරදි පලාපල කියන්න, මේ වගේ නොයෙකුත් ගුරුකුලවල නොයෙකුත් ආකාරයේ ජ්‍යොතිෂය පැතිකඩයන් තියෙනවා. ඒ සෑම දෙයක් ගැනම ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් මට මතක අපේ සීයා අපේ තාත්තා කියන්නේ මම ඉපදිලා නැහැ. ඒ සීයාගෙන් තමයි තාත්තා ඉගෙනගෙන තියෙන්නේ. සීයා කරේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගැන පිළිබඳ එයාට ක්‍රිෂ්ණමූර්තිය පිළිබඳ ලොකු අදහසක් ලොකු විශ්වාසයක් තිබ්බා. නමුත් අපේ තාත්තා වැඩිපුර කරේ ලහිරි ජ්‍යොතිෂය, ලහිරි ආයනාංශ. ඉතින් ඒ වගේ එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. නමුත් පලාපල වෙනස් වෙන්න බෑ. මොන ආයනාංශය කිව්වත් පලාපල එක වෙන්න ඕනේ. ඊළඟට ඒ පලාපල කියලා විතරක් බෑ. ඒ පලාපල කියලා ඒ කෙනාට පිහිටක් වෙන්න. ඒ කියන්නේ ප්‍රතිකර්ම මොනවාද කියන එක අපි ඊටමත් ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕනේ. මේ දේවල් සමාජයට දෙන්නේ මේ දේවල් ඉස්සර එක પરම්පරාවකට විතරක් සීමා වෙච්ච දේවල්. එහෙම නැත්නම් ගුරු මුස්ටි වශයෙන් ගොඩාක් දේවල් අභාවයට ගිහිල්ලා තිබ්බා. ඉතින් මගේ පියා මහනුවර හිටපු ප්‍රවීණ ජෝතිර්වේදියෙක් ආනන්ද සල්ගාදු මහත්මයා කවුරුත් දන්නවා, ජනප්‍රිය කෙනෙක්. ඉතින් එයාගේ විනෝදාංශයක් තිබ්බා. ජ්‍යොතිෂ්‍ය පොත්පත්, පුවත්පත් ආදී මේ ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ සියලු කරුණු එකතු කරන්න. මන්ත්‍රගුප්ත විද්‍යාවත් එහෙමයි. ඉතින් ඒ සියල්ලක්ම එකතු කරලා අපි ජ්‍යොතිෂයේදී හොඳ දෙයක් ලබා දෙන්නට, ඉගෙනගත්ත දේ තවත් අලුත් වැඩියා කරගන්නටත්, අලුත් දේවල් එකතු කරගන්නටත් ජීවිතේ මේ ජ්‍යොතිෂ පාඨමාලා එහෙම නැත්නම් මේ ජ්‍යොතිෂය සම්බන්ධ කරුණු ඔබට වැදගත් වෙයි. ඒකම අපි අපේ pages මගින්, විශේෂයෙන් යෝග සංග්‍රහය page එක මගින් අපි නිරන්තරයෙන්ම ඒ කරුණු එක් ගොන්නකට ඒක රාශි කරගෙන ඒවා ඉදිරිපත් කරනවා. නමුත් අපි බලන්නේ මේ පිළිවෙලකට මුලින් ඉඳන් ඒ කරුණු ගොඩනගාගෙන ජ්‍යොතිෂ්‍ය පදනමක්, ජ්‍යොතිෂ්‍ය ආරක්ෂා කරගැනීමේ පදනමක් ගොඩනගාගත යුතු බවයි. මෙය අද වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙන ජ්‍යොතිෂය. ඒක නිසා ගොඩාක් දෙනෙක් පන්ති කරනවා, ගොඩාක් දෙනෙක් ජ්‍යොතිෂය භාවිතා කරනවා. නමුත් ඒ ජ්‍යොතිෂයට ඒ අයගෙන් වෙන සේවය ඉස්සර ජ්‍යොතිර්වේදීන්ගෙන් වුණ සේවය තරම්ම සිද්ධ වෙන්නේ නැහැ. මේක අපිට කනගාටුවකට කරනවා. මට මතකයි ඉස්සර ජ්‍යොතිෂය සම්බන්ධ සංග්‍රහ පුවත්පත් එහෙම යනවා. දැන් තියෙන පුවත්පත් සහ සංග්‍රහ දැක්කම ජ්‍යොතිෂය පිළිබඳ එයාට දැනුම නැති භාවයක් අපිට පුවත්පත් කියවනකොටම තේරෙනවා. ඒක නිසා යෝග සංග්‍රහය මගින් ජ්‍යොතිෂය සංග්‍රහාවක්, ඒක e-book එකක් විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට කරුණු කාරණා තියෙනවා නම් මේ පිළිබඳ විවේචනයන් හෝ කරුණු හැම දෙයක්ම අපි පිළිගන්නවා. මොකද සමාජයට හොඳ දෙයක් දෙන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඒකලා ඒ සමාජයට වෙන්න තියෙන යහපති මේ ජ්‍යොතිෂය සම්බන්ධව ඔබ යම් කිසි දෙයක් ඉගෙනගෙන සමාජයට යම් යහපතක් කරගන්න, විශේෂයෙන් Tamanට දෙයක් කරගන්නට හැකියාව ලැබෙනවා. යපල උපද්‍රව වලින් බේරිලා ජීවිතේ ධනාත්මකව හිතලා ඉදිරියට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද කාලය කියන එකට රිවර්ස් එකක් නැහැ. කාලය ආපහු ගන්න බෑ. ගත කරන කාලය අපි කියන වචනේ අපිට ආපහු එන්නේ නැහැ. අපි ඔය දෙක බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ජීවිතය අර්ථවාන්විත කරගන්න ඕනේ. අපි නිකම්ම ඔහේ කාලේ ගෙවල දාන්න වැඩක් නැහැ. උදේ නැගිටලා වැඩට යනවා, ඊට පස්සේ දරුවෙක් නම් ඉස්කෝලේ යනවා, ආපහු ගෙදර එනවා, ආපහු එකම චක්‍රය යන්නේ. එහෙම බෑ. Tamanට අද දවස තුලින් මොනවද ලැබුණේ දේ? මොනවද ගන්න පුළුවන් දුන්න දේ? ඔන්න ඕක තමයි වැදගත් කරුණු. Tamanට අද දවස තුලින් යම් දෙයක් ගන්න පුළුවන් වුණා නම් ජීවිතේට, අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් වුණා නම් ජීවිතේට, අන්න ඒක තමයි ඊටමත් වැදගත් වෙන්නේ. ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා යෝග සංග්‍රහ YouTube channel එක වෙත එකතු වෙන්න කියලා. ඒක අපේ සමූහයේ ඉන්න ඔක්කොම ඇඩ්මින් වරුන් සහ ඒ සම්බන්ධ අය තමයි එකතු වෙලා කරන්නේ, ප්‍රවීණයන්. ඒකෙදි ඔබට අපි සංගවන්නේ නැතුන්, ගුරු මුස්ටියක් තියාගන්න නැතුන් සියලුම දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ස්තුතියි. තෙරුවන් සරණයි. ආයිබෝවන්.